පින්නම් කීපයක් තියෙන පුස්කලේ කීප දෙනෙක් දාලා 3 දෙනෙක් 4 දෙනෙක් දාලා විහාර රාජකාරී වලට යටත් ඉදමක් තමයි ඉන්නේ. ඒක තේනම ලිස්ට් එකේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ කරපු ලෙක්. 82 තව වරගත්තා කියලා තියෙනවා. 82 තව වරගත්තා කියලා තමයි අපිට පියුම් වෙයිලා තියෙන්නේ. 82 ඉස්සෙල්ලා ඉතින් පරම්පරාවේ හිටියනේ. 82 නම් මේගොල්ලෝ ඔයා කියන්නේ අවුරුදු ඔව් 82 පවරග 82 මේක 82 මේක අලුතෙන් පූජාවුණියක් කරන්න පවරගත්තා කියලා. ඊට විරුද්ධව තමයි අපි මානව හිමිකම් ගිහිල්ලා අපි දිනලා තියෙනවා. මේ පූජා භූමියක් ඊළඟ නැහැ. තාම දෙසක් කළා නැහැ. ඊට පස්සේ මෙතන කල්ලංගන් මෙහාට තව කල් හදලා කරා. අවදාතම කිව්වා. 1930 ගණන් වල ගැසට් කරා. 72 ජන ජයවර්ධන මහත්තයා. අවුරුදු 30කට කලින් ගැසට් කළා. සර් නමුත් මම සර් මේ පූජා භූමියක් තුල පල්ලියක් තියෙන්න බැද්ද සර්? ඒකේ පූජාවක් තමයි. ඒක පූජාවක්. මේ පූජා භූමිය ගැසට් එකේ මාලිගාව තියෙන්නේ. මේ හැමතෙම මේ පූජා භූමිය ගැසට් එකේ කොතනවත් කරලා නැහැ සුමංගල ආමඳුරගේ පූජා භූමියවත්. එහෙම නැත්නම් බෞද්ධ පූජා භූමියක්වත් කියලා ගැසට් කරලා නැහැ. පූජා භූමියක් කියලා තමයි ගැසට් කරලා තියෙන්නේ. ඕකේ තියෙන්න බෑ, තබාරුන් තියෙන්න බෑ, ගණිකා නිවාස තියෙන්න බෑ, මස්කඩ තියෙන්න බෑ. ඒව තමයි පූජා භූමිය වල. මේ සුමංගල ආමඳුර මට කිව්වා මේ දෙයියෝ අදහන එක හොඳ වැඩක් කියලා. කවදාද කිව්වේ? දැන් කියලා ඇති අර පුට්සිටි එක ගත්ත කාලේ පොඩි උද්ඝෝෂණයක් ඇති වුණා කුරුණෑගල හන්දියේ පල්ලියක් ඇති කරනවා කියලා. එතකොට ලොකු හාමුදුරුවෝ මට එන්න කියලා කිව්වා මේ අරක්කුකාරයෝ කසිප්පුකාරයෝ මට උද්ඝෝෂණයට එන්න කියනවා. මම යන්නේ නැහැ. මේ මුස්ලිම් මිනිස්සු වඳින එක මෙතන හොඳ වැඩක් කරන්නේ. ඒක කරගෙන ගිය දැන් කියලා මේ අර පුට්සිටි බිල්ඩින් එක මේ අපූර්ණ ආචාර්ය කෙනෙක් අරගෙන දාඩි තොප්පි දාපු මිනිස්සු ටිකක් බිල්ඩින්ම බලන්න ඇවිල්ලා. වටේ මිනිස්සු කිව්වා මේ මුන් පල්ලියක් හදන්න යනවා කියලා පොඩි උද්ඝෝෂණයක් කරලා මිනිස්සු 1000ක් විතර එකතු වෙලා මේ පොඩි උද්ඝෝෂණයක් ඇති වුණා. ඒක එවෙලෙම සමතයකට කරගත්තා. පොලිසියයි ඇමතුමා ඔක්කොම මෙව වෙලා මේක කඩයක් කියලා. දැන් ඒක පිළිවෙලට පුට්ටිටියක් දාලා අරක්කුයි කුන්නවා. එදා පල්ලියක් වුණා නම් හොඳයි. අද අරක්කුයි කුන්නා පුට්ටිටියක් දාලා ඒ බිල්ඩින් එක. ඉතින් එහෙම එකවරම ඒ වෙනස් වුණේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒ වගේ මතයක හිටපු මේ පූජකතුමා මේ වගේ එක්වරම වෙනස් වුණේ ඇයි? අර දේශපාලන මේ කියන්නේ වසන්ත ලස්පන් කියන දේශපාලන උතන මේක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. ජනක ඇමතුමාට මට ගෙහිම ව්‍යාපාරය. පළවෙනි. ඒක තමයි අරමුණ. දැන් මේ වීඩියෝ එකේ බලන්න සර්. අල්ලක වීඩියෝ CD එකේ තියෙනවා බලන්න සර්. දඹුල්ලේ කොච්චර කට්ටිය ඉන්නවද පිට කොච්චර කට්ටිය. හාමුදුරු නමක් කියලා මේකට ගැහුවා පයින් දොර ගැලවිලා යන්න. ඊට පස්සේ පාරේ ඉඳලා කෑ ගහනවා මම රත්නපුරේ ඉඳලා යකෝ ආවේ. ඈ මේක ලේ විලක් කරන්න එපා යකෝ තොපි. සිවුර ගලවලා මෙහෙම අල්ලගෙන දැන් ගැලුවේ මෙහෙම අල්ලගෙන. ඇත්ත සිවුරක් නෙවෙයි ඒක කට්ටි ගාල්ල කට්ටිය සර් මෙහෙම දෙයක් ආගමික නායකයෝ විදිහට දැන් තව එකක් මේක මෙතන යම් කිසි හාමුදුරු කොටසක් ආවා ඒ අතරේ සිවුර පොරවගත්ත තක්කඩි ටිකක් ආවා. ඒ කියන්නේ අන්ඩර්වර්ල්ඩ් කට්ටියක් ආවා සිවුර පොරවගත්ත කට්ටිය. හරිද? සිවුර පොරවගත්ත කට්ටිය ආවා. මේ මිනිස්සු සිවුර ඇඳපු විදියයි යන විදියයි මේ ඇවිදින විදියයි ගමන් විලාසේ බලපුවම අපි මේ පන්සලත් එක්ක අපි පිටිච්ච කාලේ ඉඳලා ඉන්නවා. අපි ওই පන්සලේ මිදුලා තමයි සෙල්ලම් කරේ. අපේ කාර් එකක් දැම්මේ පන්සලේ ගරාජ් එකේ. අපේ තාත්තට මේ ලෝන් එක ගන්න අස්සම් කරුවේ සුමංගල හාමුදුරුවෝ. අපේ තාත්තගේ කාර් එක තමයි සුමංගල හාමුදුරුවෝ බැංකුවට ගියේ මෙහෙ ගියේ ඔක්කොම. සුමංගල සෙලවිෂන් සලුවන. සුමංගල හාමුදුරුවෝ ඇවිල්ලා අපිත් එක්ක තරහ නැහැ. මට ගියත් මේ හොඳට කතා කරන. ඒකේ එතන ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන වෙන පැත්තක් පෙන්නලා වෙන මෙව් එකක් දාලා කෙලින්ම ලක්ෂ්මන් වසන්ත කියන පුජ්‍යලයා මාතලේ මුස්ලිම් මිනිසුන්ට පෙන්නනවා වෙන චිත්‍රපටියක්. හරිද? අපිට පෙන්නනවා වෙන ඒ කියන්නේ මෙතන මේ ඡන්ද ගුණ්ඩුවක් තියෙන්නේ කොහෙවත් යන මිනිහෙක් ගෙනල්ලා මේ දේශපාලනයට රිංගවලා මේ මිනිහා කරන්නේ ඒක කසිප්පුකාරයෙක් නේ. ඌ කසිප්පු කුණ්ඩ සල්ලි වලින් අපිට කියන පල්ලි හැදලා දෙනවා කියලා. අපි කොහොමද වඳින්නේ මුස්ලිම් කට්ටිය මේ කසිප්පු සල්ලි වලින්. අපිට වඳින්න බෑ. පාරේ වෙන්දත් ඒකේ වඳින්නේ. පාරේ වෙන්දත් අපි ඒකේ වඳින්නේ මේ ඒක කොහොමද අපිට වඳින්න බෑ. මේගොල්ලන් එන්නේ මුස්ලිම් මිනිසුන්ගේ පැත්තේ මම සල්ලි දීලා මුස්ලිම් මිනිසුන්ට පල්ලිය හැදලා දුන්නා කියලා ලකුණක් ගන්නවා. බෞද්ධයන්ගෙන් ලකුණක් ගන්නවා කෙලින්ම මම තම්බි ටික දඹුල්ලෙන් එලෙව්වා කියලා. හරිද? මාතලේ මිනිසුන්ට කියන වෙන කතාවක්. අපිට කාටවත් දේශපාලනඥයන්ට සුදුණු ගන්න වැඩකුත් නැහැ. අපි සුදුණු ගන්නෙත් නැහැ. හරිද? අපි මේ රට යන විදියට රටේ නීතියට ගරු කරගෙන යනවා. මෙතන පල්ලිය ගැස දැන් පල්ලියට දෙන්න බැරි නම් මේ වසන්තයට කොහොමද දුන්නේ මේ පූජා භූමියේ ගෙස්ට් හවුස් එකක් දාන්න? නෑ කියපන්. ඔව් ගෙස්ට් හවුස් එකක් දාන්න ලෝන් එකක් කොහොමද දුන්නේ? කවුද දුන්නේ? මොකද මම හොරෙන් ගත්තේ නෙමෙයි මම බිල්ඩින් ඇප්‍රූවල් අරගෙන පූජා භූමිය තුල ඔය ගෙස්ට් හවුස් එකේ තියෙන්නේ. මම බිල්ඩින් ඇප්‍රූවල් එක අරන් කරගෙන තියෙන්නේ. මොකද මම හොරෙන් ගත්තා අපි කඩලා කවුරු කරන්නේ නැහැ. ලයිසන් අරගෙන.
ඒ වහලා ඉඳන්නේ ඒකේ. මේ සල්ස් එකක් කිව්වට අනිසි නෙවෙයි මම ෆොරනස්ලත් එක විතරයි බිස්නේ මම ආවර කියාර කරලා මිනිහෙක් නෙවෙයි. නීති අනුකූලව මේ මට මේ නිකපොවිලිකුත් මට ප්‍රොෆෙෂන් මම කවදාවත් අරගෙන කරන්නේ මම දෙපැත්තේ සිසේප කරා. අපි ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම ඒක මම try කරලා ගත්තේ මට මේක මම එහෙමනම් මම මේක පූජා භූමිය වලටමක් නම් මම ඔරෙන් නෙවෙයි මේක මම බැංකුව ඕන අරන් තියෙනවා ගොඩාක්. මටත් බැංකුව ලෝන් එකක් තියෙනවා. මොකද මම අපේට කියලා තියෙන්නේ මේක එහෙමනම් මේ මට දෙන්නේ නැහැ බැංකුව ලෝන්. මේක තනිකර මෙයාලා ඔපුලිනකොට ප්‍රොෆෙස්නේට කියනවා අපේ අම්මගෙන් මම ගන්නවා යටින් ලියපන් පූජා භූමියට. ඔගේ ඒජන්ට්ස් ඒ දන් කිසිම ලියා ගන්න වෙලාවක් ඒක. මේ ඉඩම් ටිකට කරන්න යන වැඩක් නෙවෙයි. අපි කරු ලේකම්තුමිනේ ඊට හිටපු අපි හේරත් මැඩම්ගේ මුත් අපි ඉල්ලා තිනවා 85 අපි සාකච්ඡාවක් තියලා මේ ප්‍රශ්නේ අපි කියලා තියෙනවා. එතුමියත් ඊට පස්සේ ඒක නිරීක්ෂණය කරලා ලියුම් දීලා තියෙනවා. මොකද හැමදාම මේ රාජනිකාරින් අසාපහතරපත් වෙනවා මේ වැඩේ හින්දා. නැත්නම් ඔබතුමීලා මේ ඒකල්ලා ඉවලා වැඩේ කරපුවාම ඔබතුමීලාට ලියුම මෙයා කියන්නේ මේ ඔබතුමීලා මේ වැඩේ කරේ කියලා. ඊයේ සිද්ධිය ගොඩක් අපහසුතාවයට ඔබතුමා කියන්නේ මේ නගර ග්‍රාමයේ විශාල අපහාසයක් කරා. ඒක සරියක් මේ වගේ මේ උද්ඝෝෂණයක් කරා ඒක නගර ග්‍රාමසේක මහත්තයා ඩාන්ස් කරා. මොකද මේ මනුස්සයා කරා කියලා. අන්තිමට කියපු වචන වල කියන්න බැරි වචන නෑ ඇත්ත මම කාලයක් මම දන්නවා මේ නිලධාරීන් අපහසුතාවපත් කරනවා අපි දන්නවා මේක ඇත්තටම සත්‍ය වශයෙන්ම මලම්ටත් ඕන නැති වචන පාවිච්චි කරලා තිබුණා ඒක සම්පූර්ණ වැරදි ඒ ආපු ඇත්තටම නිලධාරීන්ටත් එස්කේප් නේ නිලධාරීන්ටත් බැන්නා අර ඇත්තටම සිවුරයි අඳින ආයත සුදුසු නැති වචන ඒක හෙලාම කියත හැකි ඔය ආපු සිවුර ඇඳගෙන ආපුවාට මේ අජවත් කිව්වා වගේ තනිකර තක්කඩි වගේ තනිකර තක්කොඩිය පොලිසිය අනිත් STF නොහිටින්න මෙතන මේ කූඩාරම නැහැ පල්ලිය නැහැ කූඩාරම නෙවෙයි මරණම මෙතන හිටපු 50ක් විතර ඇතුලේ හිටියා ඒ සියලු දෙනාම මරලා මේ මිනිස්සු යන්නේ ඇත්තට මේ මිනිස්සු ආවේ මෙතන මිනිස්සු ටික මරලා යන්නේ මේ මිනිස්සුන්ට මරලා කොන්නේ මේ රංගිරි FM එකේ BBC එකේ දීලා තියෙනවා රංගිරි FM එකේ දීලා තියෙනවා මේ ඒජේ මැඩම් කිව්වා කියලා 23 වෙනිදා දෙන මේ කට්ටිය යනකොට මම මේ කට්ටියත් එක්කම උද්ඝෝෂණය කරන කට්ටියත් එක්ක හිටියේ හරිද මගේ අනිත් සහෝදරයෝ ටික පල්ලිය ඇතුලේ ඊට පස්සේ STF එකයි පොලිසියයි ඊට පිටිපස්සේ ගල් ගහන ජනතාව ඒ ජනතාවත් එක්ක මම අත්බැඳගෙන ඒ කට්ටියත් එක්ක බලාගෙන මේ සිද්ධිය ඔක්කොම හිටියා ඒකේ මේ දැන් අපේ මිනිස්සු ඇවිල්ලා කියනවා මේ දේ කියන්න එපා ජෙනිවායකට යයි එහෙ යයි මෙහෙ යයි කියලා නෑ ඒ කතාව මේ කතාව කියලා අපේ මිනිස්සු කියනවා ඊයේ මාතලෙන් අපේ මුස්ලිම් දේශපාලනත් එක්ක ඇවිල්ලා කෝල්ලක් කරන් කියනවා සර් මෙහෙමයි එහෙම උනේ නෑ කියලා හරිද මම ඊට පස්සේ කිව්වා කරබාගෙන කඩුවහගෙන යන්න ඕවා මේක අපි ජීවත් වෙන මිනිස්සු වෙච්ච දේ වසන්තත් දන්නවනේ සිද්ධිය බෝතල් දෙකක් විතර ලේපිච්චුනා ওই ටිකට ඊට පස්සේ වල දැන් මේ මැඩම් කිව්වා කියලා 23 වෙනිදා මේක පන්සලට බාර දෙනවා කියලා. එතනදී තව වැඩක් කරා. මේ ඒක කියන්න අකමැති වුණත් කියන්න ඕනේ. මේ කුඩට බෞද්ධ කොටිය දැම්මා. හරිද? ඇතුළේ ගිහිල්ලා බුදු පිළිමයක් තිබ්බා. එව්වා පොලි නෑ ඊට පස්සේ අර ඒක සර් ඒක පිළිමයක් දුරු කියන්න එපා. බුදු පිළිමයක් පැත්ත හරිනවා කියලා. මම මෙතුමා හරිද? මම කියන එක බොරු කතාවක්. අපිට අහන්න ඉන්න බෑනේ. මේ අත ඔබතුමා හිටියනේ බුදු පිළිමයක් ගෙනාවද කියන්නේ. මේ පොඩ එළියට ගියා සර්. එතකොට මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. බුදු පිළිම ගෙනාවා. බුදු පිළිම ගෙනාවා බෞද්ධ කොට දැම්මෙත් නෑ. අපි කියන්නේ හිමිදු හැසුරුණු තාලේ වැරදි. මටත් දැන්නා, බුදුහරපණුත් දැන්නා. එතුමා ගේ ඇතුලේ හිටියා. අපි ගේ කුඩු කරනවා දන්නවා. අපිව පුත් කරන්න දුන්නේ නෑ. එතුමා ඔක්කොම බලා හිටියා. අර හිලෙන් අපි දන්නවා. අපි මේ පැත්තරවත් ගියේ කතා කරේවත් නෑ. බුදු පිළිමයක් ගෙනාවෙත් නෑ. බෞද්ධ කොටියක් ගෙනාවෙත් නෑ. සර් බෞද්ධ කොටියක් ගෙනාවේ නෑ කියන්න එපා. බෞද්ධ කොටිය උඩට මේ වහල උඩ ඇවිත් නෑ නෑ අතෙන්ද ගෙනාවා. සෝරි ගෙනාවේ. අතෙන්ද ගෙනාවා. මම උදාහරණයක් කියනවා. මේ සර් මම එකක් කියන්න. මම තනි පුජ්‍යලෙක්. මම තනි පුජ්‍යලෙක්. මම කිසිම දෙයකට බයක් නෑ. හරිද? මරනවන මාව මරන්න පුළුවන්. මේම දෙයක් තියෙනවා. එයා බේරගන්න මෙයා බේරගන්න මට උමනාවක් නෑ සර්. ඇත්ත කියන්න එපා. සර්ලා කරපු උදව් ස්කේප් එක කරපු උදව් ඔක්කොම දන්නවා. හරිද? එතනදී ගොඩක් දේවල් සර් මේ රස පරීක්ෂණයෙන් කරන්න ඕන දේවල් අපි කට උත්තර දීලා තියෙනවා එහෙම නෙවෙයි මෙහෙම උනේ කියලා. යහපත සඳහා. ඔව්. නෑ මේකනේ වෙච්ච සිද්ධි ඔබතුමාලා කියපු ඇත්ත. බැනපුවත් ඇත්ත කුණහරෙන් බැනුවත් අපිට බැනපුවත් ඇත්ත. සර් දැන් මෙතන බෞද්ධ කොටියක් ඇතුළට ගෙනාවෙත් නෑ බුදු පිළිමයක් ගෙනාවෙත්. ඔබතුමා නෑ මේකයි ඔබතුමා මම දැක්කේ නේ
ඔබතුමා කීකොත් ගෙනාවා කියලා මම පිළිගන්නවා. පුළුවන් නම් කියන්න. ඔබතුමා හිතපු බව මම දන්නවා දැකපු දෙයක්. හැබැයි කතා කරන්නේ. මැඩම් ඔය සර් ඉන්නකොට මේ දොර කඩාගෙන හම්බුනේ. දොර කඩාගෙන ඒක අපි නෑ හැදුවේ නෑ. දොර අරගෙන ගියා. දෙතුන් දින ගියා පස්සේ අපි කොහොම හරි කතා කරලා එළිය ගලවගෙන ආපු හම්බුනේ පයින් ගැහුවා. මෙහෙමනේ. ඒ ඔක්කොම එහෙම කතා කරලා බොහොම ෂේප් එකේ දාපු ඉඳලා තමයි මේක ඉතුරු වෙලා තියෙන්නේ. මේකේ බේස්මෙන්ට් එකේ ඉන්න ඇත්තටම